Hello ළමයි. Welcome to back my YouTube channel. ඉතින් මං අද ඔයාලට අරගෙන ආවේ K-food lovers ලාට special vlog එකක්. අද අපි ගියා කෑගල්ලේ K-food එකට. ඒකේ අපිට තෝරගන්න රාමෙන් වර්ග ගොඩාක් තියෙනවා. ඒ වගේම ඔයාලට එතනම රාමෙන් එක හදාගෙන කන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම අපි තෝරගත්ත රාමෙන් ටික බිල් කරගන්න ඕන. ඔයාලට ඇඩිෂනලි එකතු කරගන්න පුළුවන් සොසේජ් එකක් හරි එග් එකක් හරි. ඒකේ යාලට කියලා ඔයාලා බිල් කරගන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ ඔයාලා කැමති තැනක් තෝරගෙන ඔයාලගේ රාමෙන් එක හදාගන්න. අපිට තනියම හදන්න ඕනේ නැහැ. එතන ඉන්න කට්ටිය අපිට කියලා දෙනවා කොහොමද ඒක හදන්නේ කියලා. ලොකු දෙයක් නෑ ඇත්තටම රාමෙන් පැකට් එක කඩලා කප් එකට දාලා මැෂින් එකේ ස්විච් ඔන් කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ රාමෙන් එකට එකතු කරගන්න ඕන පවුඩර් එක, ඔයිල්, බිත්තර ඒවා ටික ඔක්කොම දාලා මම මේ කරනවා වගේ චුට්ටක් මික්ස් කර ඉන්න ඕන. විනාඩි 2ක් විතර ගියාට පස්සේ යාළගේ රාමෙන් එක මෙන්න මේ විදියට ලස්සනට රෙඩි වෙලා තියෙනවා. රාමෙන් විතරක් නෙමෙයි තව කොරියන් කෑම ගොඩක් අපිට K-food එකෙන් ඕඩර් කරලා ගන්නත් පුළුවන්. මම අද ගත්තේ මම කලින් try කරලා නැති චුට්ටක් ස්පයිසි රාමෙන් එකක්. හැබැයි ඒක මට නම් චුට්ටක් නෙමෙයි ගොඩක් සරයි. ඒ රාමෙන් එකේ මම ආසම එක තමයි මෙන්න මේ වගේ කොරියන් අකුරු ලියපු චූටි රවුම් තිබ්බා. K-food එකේ ස්ටාෆ් එකේ කස්ටමර් සර්විස් එකත් මාරම හොඳයි. යාලා හැම වෙලේම බලන අපිට මොනවද ඕන, වතුර ඕනද, අපිට තව මොන හරි ගන්න ඕනද, ඒ හැමදේම හොයලා බලනවා. හොයලා බලලා ඒව කරලා දෙනවා. මට කලින් කියන්න අමතකුණා මම මේ ඇවිල්ලා ඉන්නේ කෑගල්ලේ K-food එකට. ඉතින් එහෙනම් ඔයාලත් ඇවිල්ලා මේ රාමෙන් එක්ස්පීරියන්ස් එක try කරලා බලන්න. තවත් අලුත් vlog එකකින් ආයෙ දවසක හම්බෙමු. bye bye.